අපි ඉංග්‍රීසියෙන් කතා කරමු ලියමු. Let's speak and write English. 29 වෙනි පාඩම. Lesson 29. ඡන්ද ගැන කතා කිරීමට සහ ලිවීමට අවශ්‍ය වන ඉංග්‍රීසි වචන රාශියක් ඔබට මේ පාඩමේ ඉගෙන ගත හැකිය. Election ඡන්ද විමසීම. Elections ඡන්ද විමසීම. Election වෙනුවට poll යන වචනයද ඇතැම් අවස්ථාවලදී භාවිතා කරනු ලැබේ. poll ඡන්ද විමසීම. polls ඡන්ද විමසීම. presidential election ජනාධිපති මැතිවරණය. parliamentary election පාර්ලිමේන්තු මැතිවරණය. general election මහා මැතිවරණය. election commissioner ඡන්ද කොමසාරිස්. election day poll day ඡන්දය පවත්වන දිනය. vote ඡන්දය දමනවා. vote ඡන්දය. cast vote ඡන්දය ප්‍රකාශ කරනවා. voter ඡන්දදායකයා. registered voters ලියාපදිංචි වූ ඡන්දදායකයෝ. political party දේශපාලන පක්ෂය. political parties දේශපාලන පක්ෂ. candidate අපේක්ෂකයා. candidates අපේක්ෂකයෝ. nomination නාම යෝජනා ඉදිරිපත් කිරීම. nomination day නාම යෝජනා ඉදිරිපත් කරන දිනය. election campaign ඡන්ද ව්‍යාපාරය. propaganda ප්‍රචාරක කටයුතු. election meetings election rallies ඡන්ද රැස්වීම. election manifestos දේශපාලන පක්ෂවල ඡන්දය සඳහා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන. handbills අත්පත්‍රිකා. canvas ඡන්දය ලබා ගැනීමට ඡන්දදායකයෝ සමග සාකච්ඡා කරනවා. election day poll day ඡන්දය පවත්වන දිනය. poll card ලියාපදිංචි ඡන්දදායකයන්ට ඡන්ද පොලට රැගෙන යාමට ඡන්ද කොමසාරිස් විසින් තැපෑලෙන් එවන ලිපිය. polling station ඡන්ද මධ්‍යස්ථානය. polling stations ඡන්ද මධ්‍යස්ථාන. ballot paper polling slip ඡන්ද පත්‍රිකාව. polling booth රහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවෙන පරිදි තනා ඇති කුටිය. cast vote ඡන්දය දෙනවා. ballot box ඡන්ද පෙට්ටිය. counting centers ගණන් කිරීමේ මධ්‍යස්ථාන. election results ඡන්ද ප්‍රතිඵල. politics දේශපාලනය. politician දේශපාලඥයා. politicians දේශපාලඥයෝ. the incumbent president වත්මන් ජනාධිපතිවරයා. impeachment දෝෂාභියෝගය. the motion of no confidence විශ්වාස භංග යෝජනාව. landslide victory අති විශාල ජයග්‍රහණය. mandate ජනවරම. free and fair election නිදහස් සහ සාධාරණ මැතිවරණය. floating voters swing voters පාවෙන ඡන්දදායකයෝ. එනම් ඡන්දය දෙන්නේ කාටද කියා තවම තීරණය කර නැති ඡන්දදායකයෝ. government රජය. coalition government සභාග රජය. ruling party පාලක පක්ෂය. opposition විරුද්ධ පක්ෂය. මෙම සමහර වචන වාක්‍යවල යොදා ගන්නා අයුරු අපි දැන් ඉගෙන ගනිමු. The presidential election of Sri Lanka is held every 5 years. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සෑම අවුරුදු 5කටම වරක් පැවැත්වේ. The election commissioner announces the date of election. ඡන්ද කොමසාරිස්වරයා ඡන්ද දිනය ප්‍රකාශ කරයි. Then the political parties start their election campaigns. එවිට දේශපාලන පක්ෂ ඒවාවල ඡන්ද ව්‍යාපාර කටයුතු ආරම්භ කරති. Political parties choose their candidates and hand over nominations to the election commissioner. දේශපාලන පක්ෂ ඒවාවල අපේක්ෂකයන් තෝරාගෙන නාම යෝජනා ඡන්ද කොමසාරිස්
තුමා වෙත බාර දෙති. Political parties use many methods of propaganda to get the support of people. දේශපාලන පක්ෂ මහජනයාගේ සහයෝගය ලබා ගැනීමට බොහෝ ප්‍රචාරක ක්‍රම භාවිතා කරති. Members of political parties hold election meetings throughout the country. දේශපාලන පක්ෂවල සමාජිකයෝ රට පුරාම ඡන්ද රැස්වීම් පවත්වති. Furthermore, they use TV, radio, newspapers, handbills, posters, internet and other social media for their election propaganda. තවද ඔවුන්ගේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත්, අත්පත්‍රිකා, විශාල දැන්වීම් පත්‍ර, අන්තර්ජාලය සහ අනෙක් සමාජ මාධ්‍යයන් යොදා ගනිති. Besides, they distribute their manifestos among people. තවද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මහජනයා අතර බෙදා දෙති. How to cast your vote. ඔබගේ ඡන්දය ප්‍රකාශ කරන අයුරු. You should follow the instructions given by the election commissioner. ඔබ ඡන්ද කොමසාරිස්තුමා දී ඇති උපදෙස් පිළිපැදිය යුතුයි. The usual procedure is as follows. සාමාන්‍ය වැඩපිළිවෙල පහත සඳහන් ලෙසයි. Go to your polling station with your poll card on the election day. ඡන්ද දිනයේදී ඔබගේ ඡන්ද මධ්‍යස්ථානයට polling card එකත් රැගෙන යන්න. Prove your identity and get a ballot paper from election officers. ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ඡන්ද පත්‍රිකාවක් ඡන්ද නිලධාරීන්ගෙන් ලබා ගන්න. After that, go into the polling booth and mark your choice on the ballot paper. ඉන්පසු polling booth එක තුලට ගොස් ඔබගේ කැමැත්ත ඡන්ද පත්‍රිකාවේ ලකුණු කරන්න. Then fold the ballot paper properly and put it into the ballot box. ඉන්පසු ඡන්ද පත්‍රිකාව නිසි පරිදි නමා ඡන්ද පෙට්ටිය තුලට දමන්න. After the polling time is over, ballot boxes are taken to the counting centers. ඡන්දය දීමේ කාලය අවසන් වූ පසුව ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යනු ලැබේ. After counting is over, results of the election are released by the election commissioner. ගණන් කිරීම අවසන් කිරීමෙන් පසුව ඡන්ද ප්‍රතිඵල ඡන්ද කොමසාරිස්තුමා විසින් නිකුත් කරනු ලැබේ. මෙම පාඩමේ ඇති ඔබට අවශ්‍ය කරුණු ලියාගෙන පාඩම් කරගෙන සුදුසු අවස්ථාවලදී යොදා ගන්න. අපි ඊළඟ පාඩමේදී නැවත හමු වෙමු.